අයිබෝවන් SL Maths YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ SL Maths YouTube channel එකකින් කරන තවත් එක් වීඩියෝ එකක් එක්ක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම හැමෝටම ආරාධනා කරනවා අපේ channel එක subscribe කරන්න. අපි maths සම්බන්ධ වීඩියෝ ගොඩක් channel එකේ දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒවා බලන්න පුළුවන් සහ ඉදිරියේදී දාන වීඩියෝස් බලන්න පුළුවන්. O level සම්බන්ධ, A level සම්බන්ධ සහ ලංකාවේ ගොඩක් තරඟකාරී විභාග ගැන මම වීඩියෝ අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ channel එක subscribe කරන්න. මම අද මේ අරන් ඇවිල්ලා තින්නේ අපි දන්නවා මේ දවස්වල O level විභාගය තියෙනවා 2025. මම මේ වීඩියෝ එක කරන්නේ 2025 මාර්තු මාසේ. ඉතින් O level සම්බන්ධ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන එක තමයි මේ දවස්වල කරගෙන යන්නේ. රාජකීය විද්‍යාලයේ කොළඹ ඒගොල්ලෝ දාලා තියෙන අන්තිම විභාගයට දාලා තියෙන පේපර් එක තමයි මේ දවස්වල සාකච්ඡා කරගෙන යන්නේ. මේ පේපර් එක විශේෂයෙන්ම සාකච්ඡා කරන්න හේතුව තමයි O level මට්ටමට වඩා ටිකක් වැඩි මට්ටමකට තියෙන පේපර් එකක් සහ O level ටාගට් කරලා ගොඩක් හොඳ මට්ටමක තියෙන පේපර් එකක් නිසා තමයි මේක විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ. ඉතින් ඔයාලට මේ පේපර් එක ගන්න පුළුවන් විදිහ මම හැම වීඩියෝ එකකදම කියනවා වගේ මම මේකෙත් සඳහන් කරනවා. මේ මොකද ඔයා මේක බලන පළවෙනි වීඩියෝ එක නම් මේ වීඩියෝ සීරීස් එකෙන් බලනවා. ඔයාලට පුළුවන් SL Maths page එකට යන්න අපේ description එකේ තියෙනවා. ඒකට ගිහිල්ලා ඒකේ pin post එකක් දාලා ඇති. ඒකේ comment එකක තියෙනවා Google Drive එකක්. එතනට ගිහලා ඔයාලට පුළුවන් මේ පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න. එහෙමත් නැත්නම් ඔයා දැන් මේ වෙලාවේදී පේපර් ඩවුන්ලෝඩ් කරගෙන print out අරගෙන හදන්න වෙලාවක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ට මම මේ පේපර් එක ફોකස් කරන අවස්ථාවක වීඩියෝ මම ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ફોකස් කරනවා. අන්න ඒ වගේ වෙලාවක පුළුවන් ටක් ගාලා බලලා ගාන හදලා මම මේ කරන පැහැදිලි කිරීම කරන්න. ඉතින් අපි යමු ගානට. දැන් මේ පේපර් එක මුලින් ඉඳන්ම මම සාකච්ඡා කරා. පළවෙනි ගණන් 25 සාකච්ඡා කරලා ඉවරයි. B කොටසේ තිබෙන පළවෙනි ගාන භාග ගාන, දෙවෙනි ගාන වර්ගඵලය ගාන සහ තුන්වෙනි ගාන තිබුණා තීරුබදු ගානක්. අද තියෙන්නේ මේ හතරවෙනි ගාන. හතරවෙනි ගාන සම්පූර්ණම අපි දන්නවා ඔලේ ප්‍රශ්න පත්‍රයේ මේ පහුගිය අවුරුදු කිහිපය පුරාවටම අහපු ස්ථිරවම එන්න පුළුවන් සහ මම පෞද්ගලිකව විශ්වාස කරනවා මේ වගේ ගානක් අනිවාර්යෙන්ම එයි. මොකද්ද? සංඛ්‍යාත ව්‍යාප්තියක් දීලා සමුචිත සංඛ්‍යාත වක්‍රයක් ජාල රේඛයක් එහෙම අදින්න එන්න පුළුවන්. ඉතින් අන්න ඒ ගැටලුවක් තමයි මම අද සාකච්ඡා කරන්නේ. මේකෙදි ඊටාම තීරණාත්මක වගේ ලකුණු ගන්න පුළුවන් තැන් කිහිපයක් මම මේ වෙලාවේදී පෙන්නනවා. ඉතින් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලාගෙන ඉන්න. නැත්නම් ඔයාලට හිතා ගන්න බැරි වෙයි කොහොමද සමහර වෙලාවට අන්තිම වෙද්දි ඔයා නිකන් වීඩියෝ එක ස්කිප් කරලා බැලුවොත් කොහොමද මොන වගේ පොයින්ට්ස් වලද ලකුණු දෙන්නේ කියලා හිතා ගන්න බැරි. ඒක නිසා වීඩියෝ එක පිළිවෙලට බලාගෙන යන්න. අපි බලමු මේ ගාන කියවලා මම මෙන්න මේ වගේ ફોකස් කරන වෙලාවක ඔයාලට පුළුවන් වීඩියෝ එක නතර කරලා මෙන්න මේ ටික කරලා දාන්න. ඔන්න වගේ වෙලාවක පුළුවන් වීඩියෝ එක නතර කරලා නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන සම්පූර්ණම ගාන කරන්න. මොකද මේකේ තියෙනවා ඇගවීමකදී පන්තියක සිසුන් 32 දෙනෙකු ලබාගත් ලකුණු පිළිබඳ දැක්වෙන අසම්පූර්ණ සංඛ්‍යාත ව්‍යාප්තිය පහත දැක්කේ. මේකේ 10 කියලා කියන්නේ. ඒකල විශේෂයෙන්ම කියලා තියෙනවා මෙහි 10 යනු 10 හෝ 10ට වැඩි නමුත් 20ට වඩා අඩු. ඒ කියන්නේ 10 20 කියන පන්ති ප්‍රාන්තරයෙන් ඒගොල්ලෝ අදහස් කරන්නේ 10ට වඩා වැඩි නමුත් 10ත් අයිති හැබැයි 20 අයිති වෙන්නේ නැහැ කියන එක තමයි ඒගොල්ලෝ මේ වෙලාවේදී මේ අදහස් කරන්නේ. මේකේ පළවෙනි මුලින්ම තියෙන්නේ ඔයාට පන්ති ප්‍රාන්තර ටික දීලා තිනවා. සිසුන් සංඛ්‍යාව අසම්පූර්ණව දීලා තිනවා. සමුච්චිත සංඛ්‍යාතිය දීලා තිනවා. ඉතින් සමුච්චිත සංඛ්‍යාත තීරුව පුරවන විදිහ ඔයාට මතක් වෙන්න ඕනේ. කොහොමද සමුච්චිත සංඛ්‍යාත තීරුව පුරවන්නේ? සංඛ්‍යාතය මෙතන තියෙන සිසුන් සංඛ්‍යාව සංඛ්‍යාතේ එකතු වෙවි තමයි සමුච්චිත සංඛ්‍යාත තීරුව පිරවෙන්නේ. මෙතන 2යි නම් මෙතන 2යි. ඔයාලට පුළුවන් ඊළඟට මේ තියෙන 6 එකතු කරලා මෙතනින් උත්තරේ දාන්න. ඒ කියන්නේ 6යි 2යි 8යි. ආයි මේ 8ත් එක්ක මේ 13 එකතු කරාම තමයි උත්තරේ 21ක් වෙලා තියෙන්නේ. හරියන උත්තරේ එන 21 ඉඳන් මෙන්න මේ මෙතනට තියෙන සංඛ්‍යාතේ එකතු වෙලා තමයි 29 හැදෙන්නේ. එහෙනම් ඔයාලට මෙතන අගේ පුරවන්න පුළුවන්. කීයද? 21ට යම් සංඛ්‍යාවක් එකතු කරාම 29යි නම් මෙතනට එන්න ඕනේ 8යි. එතකොට 21ට 8ක් එකතු කරාම තමයි 29 එන්නේ.
එකතු වෙලා එන්නේ. ආයි 29ට 3ක් එකතු කරාම 32යි. එහෙනම් වගුව සම්පූර්ණ කරන දේ හරි. ඊළඟට මේකේ තියෙනවා මේගොල්ලෝ කියලා තියෙනවා දී ඇති කොටු දැල මත ඉහත තොරතුරු වලට අදාළ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න. හරි. දැන් මම මුලින්ම සමුච්චිත සංඛ්‍යාත වක්‍රය පිළිබඳ පොඩ්ඩක් ඔයගොල්ලන්ට තේරුම් කරන්න හදන්නේ. මොකද්ද සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියලා කියන්නේ? ඇත්තටම අපි සංඛ්‍යාත ව්‍යාප්තියක් සැලකුවොත් සංඛ්‍යාත ව්‍යාප්තියට අදාළව අපි මේ ගාන නැතුව නිකන් හිතමු 10 20 20 30 30 40 40 50 60 මම මේ දල වශයෙන් නිකන් අගයන් ටිකක් ලියාගෙන යන්නේ. ඊට පස්සේ ඊළඟට මම සංඛ්‍යාතය ටික ලියනවා. මේ පන්ති ප්‍රාන්තර ටික හිතමු 8යි 5යි 6යි 7යි 4යි කියලා. හරි. මම සමුච්චිත සංඛ්‍යාත තීරුව පුරවනකොට මට පුළුවන් 8න් පටන් ගන්න 8යි 8යි 5යි. ඒ කියන්නේ 13යි 13යි 6යි 19යි 19යි 7යි 19යි 20යි 26යි 26යි 4යි 30යි. මෙන්න මේ වගේ අවස්ථාවක ඔයාට සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න කියලා දුන්නොත් ඔයා මතක තියාගන්න සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාව. ඔයාගේ ඛණ්ඩාංක විදිහට ගන්නේ පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාවයි සමුච්චිත සංඛ්‍යාත අගය. එතකොට ඔයාගේ ඛණ්ඩාංක වෙන්නේ මෙතනදී 20 දී 8. ඔන්න එක ඛණ්ඩාංකයක්. මේක හොඳට මතක තියාගන්න ඕන එකක්. ගොඩක් අය වරද්දනවා. 30 දී 13යි. එහෙනම් 30 දී 13යි. ඔන්න එක ඛණ්ඩාංකය. ආයි 40 දී 19යි. 50 දී 26යි 60 දී 30යි. ওই විදිහට තමයි හදන්නේ. ඊට ඔයාගේ මොකද්ද කරන්න ඕනේ? ඔයාට දෙන කොටු දැලක් දෙනවා. කොටු දැල මත ඔයා අගයන් ටික බෙදා ගන්න ඕනේ. මේකේ x අක්ෂයට තමයි. x අක්ෂය බෙදා ගන්න එක නම් සාමාන්‍යයෙන් පන්ති ප්‍රාන්තර 10න් 10ට දුන්නොත් ඊටම ලේසියෙන් බෙදා ගන්න පුළුවන් කොටු 10ක් කියලා කියන්නේ 10 20 30 40 50 60 විදිහට 10 20 30 40 50 60 විදිහට ඔයාලට පුළුවන්. මේක මම මෙතන ඉඳන් මේ ප්‍රදේශයේම ගත්තේ මේ ප්‍රමාණයම ගන්න පුළුවන්. ආයි බිඳුවටත් කොටු 10 නිසා ඔයාලට හිතන්න මේ වෙලාවේදී පන්ති ප්‍රාන්තරයේ 30න් පටන් අරන් 30 40 40 50 තිබුණා නම් මම 30න් පටන් ගත්තා නම් මෙතන ඉඳන් බිඳුවේ ඉඳන් 30ටත් කොටු 10ක් අඳින්න බෑ ඔයාට. මොකද බිඳුවේ ඉඳන් 30ට කියලා කියන්නේ ඒකක අර ඉස්සෙල්ලා බෙදනවා වගේ තුනක් තියෙනවා. 10 ඉඳන් 20 20 ඉඳන් 30 කියලා කියන්නේ 10 ඒවා. හැබැයි බිඳුවෙන් ඉඳන් 30 වෙනකන් ඒ ප්‍රමාණය බෑ. අන්න ඒ වගේ අවස්ථාවක ඔයා කෙටි කරලා දක්වන්න ඕනේ. ඒ අදහස තියෙන්න ඕනේ ඔයාට. මේ පැත්තේ තමයි පන්ති ප්‍රාන්තර. මේ පැත්තට තමයි සමුච්චිත සංඛ්‍යාත. එතකොට ඔයා යන්නේ අගයන් ටිකත් එක්ක 20 දී කීයද 8 10 10 15 30 මේ අගයන් ටික ගානට බෙදලා ඔයාගේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳිනවා. මම මේ දල වශයෙන් අඳින්නේ නිකන් ඔන්න ඔහොම වක්‍රයක් ආව කියලා හිතන්න. ඊළඟට මම මේ කියන්න හදන ප්‍රධානම දේ තමයි ඔයාලට මේක අගයන් ටික මාක් කරගන්න තියෙන්නේ. අගයන් ටික ලකුණු කරලා අඳින්න තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් තියෙන්න බෑ. ඔයා මේකෙදි අඳින්න පළවෙනි 20 දී 8නේ මාක් කරන්න මෙන්න මෙතනින් ඔයාගේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඉවර වෙලා තියෙනවා. හැබැයි ඔන්න O level වෙලාවේදී චෙක් කරන තැනක් තමයි මෙතනින් ඔයා සමුච්චිත සංඛ්‍යාත වක්‍රය නතර කරලා තිබුණොත් ඔයාලට ලකුණු හම්බෙන්නේ නැහැ. මොකද මේ වෙලාවේදී පන්ති ප්‍රාන්තර 10 ඉඳන් යන්නේ. එහෙනම් ඔයා මේක අනිවාර්යෙන් 10ට යා කරන්න ඕනේ. ඔයා මේ වෙලාවේදී මේක බිඳුවට යා කරොත් ස්ථිරවම වැරදි. ඔන්න මං ලකුණු ගන්න තැනක් කිව්වා. ඔයාගේ B A අකුර B වෙන්න පුළුවන්, B අකුර C වෙන්න පුළුවන් තැනක්. හරිද? ඒක හොඳට මතක තියාගෙන යන්න. එතකොට මේ පැත්ත බෙදා ගන්නකොටත් ඔයා මේ පැත්ත අගයන් ටික. ඒ කියන්නේ මේ සමුච්ච සංඛ්‍යාත වක්‍ර සමුච්ච සංඛ්‍යාත මේ අගයන් ඉන්නේ ගානටම තියෙන 5න් 5 10න් 10 එම අගයන් නෙමෙයි. එතකොට ඔයා මේ බෙදා ගන්න එක ඇතුලේ 19 ඔයාට හරියටම ගන්න පුළුවන් තැනක් එන විදිහට තමයි ඔයා බෙදා ගන්න ඕනේ. 13 හරියටම ගන්න. ඒ කියන්නේ හිතන්න ඔයාගේ කුඩා කොටු දෙකක්. කුඩා කොටු දෙකක් අතරට මෙතන තියෙනවා 20 මෙතන තියෙනවා 21. ඔයාට 19 ගන්නවා නම් මෙන්න මේ වගේ තැනකට 19 එන විදිහට ගන්න එපා ඔයාගේ පරිමාණය. ඔයා ගානට
එකෙන් එක නිරූපණය කරගන්න පුළුවන් විදිහනේ. ඒතකොට ගානට මොකද මේක පාවිච්චි කරලා ඔයාට Q1 Q2 Q3 කියලා අගයන් ටිකක් හොයන්න වෙනවා. ඒක ගැන ඔයා දන්න ඕනේ දැන්. හරිනම් අන්න ඒ අගයන් ටික හොයද්දී ඔයාට නැත්තම් ආයි වැටීමකට ලක් කරන්න වෙනවා. ඒක වැදගත්ම තැනක් හොඳට මතක තියාගන්න. ඒ අන්නේ වගේ පොයින්ට්ස් ඔයා හොඳට මතක තියාගන්න ඕනේ. ඕරල් පේපර් එකේ හොඳ ප්‍රතිඵලයකට යන්න නම්. ඉතින් ඔන්න ඔක තමයි මට කියන්න ඕන වෙලා තිබුණේ. දැන් මම මේකෙන් පැහැදිලි කරා වගේ මට මේ ගානේදී මෙහෙම පිළිවෙලට ටිකක් වෙලා අරගෙන අඳින්න විදියක් නැහැ. ඒක නිසා මම මේකෙදි ඇඳගත්තා. ඇඳගෙන තමයි මම ආවේ. මෙන්න මෙහෙම දී ඇති කොටු දැල මත ඉහත දැක්වෙන තොරතුරු වලට අදාළ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න. එතකොට මම මේ වක්‍රය ඇඳලා තින්නේ ඉහළ අගයන් එක්ක. මොකද්ද? පන්ති ප්‍රාන්තරයේ ඉහළ අගයේ 20යි සංඛ්‍යාතයේ 2යි. ඔන්න මම මුලින්ම කරේ මේ පැත්තට 10න් 10 කොටු 10න් 10 වෙන් කරගෙන ගියා. එතකොට 10 20 30 40 50 60 පන්ති ප්‍රාන්තර ටිකට අදාළව මට ඒ අගයන් ටික ගන්න පුළුවන්. ඊට පස්සේ මේ පැත්තට සමුච්චිත සංඛ්‍යාත අගය එනවනේ. සමුච්චිත සංඛ්‍යාත අගයන් ටිකේ 2 8 21 29 32. අන්න එතකොට මේ අගයන් ටික මට නිරූපණය කරන්න පුළුවන්. මේ පැත්තේ තියෙන්නේ මේ කුඩා කොටු. මේ කුඩා කොටු 10 20 30 40. එහෙම තියෙන්නේ. දැන් හිතන්න ඔයා මෙහෙම මේ වගේ වෙලාවක ඔයා කොටු 3ක් කියන්නේ 10යි. තව කොටු 3ක් කියන්නේ 10යි. තව කොටු 3ක් කියන්නේ 10 විදියට ගත්තොත් මේ වෙලාවේදී ඔයාලට ප්‍රශ්නයක් එනවා. මොකද්ද ඒ එන ප්‍රශ්නය? ඔයා කොටු 3ක් කියලා කියන්නේ මේ කුඩා කොටු වලින් 15ක් තමයි ඔයා 10ක් විදියට සලකන්නේ. එතකොට ඔයාට 29 20 29 8 වගේ සංඛ්‍යා මේ පරිමාණයට ඔයාට මාක් කරන්න බැරි වෙනවා. අන්න ඒව ගැන ඔයා පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. මම ඒක නිසා මේ වෙලාවේදී මේ කුඩා කොටු 10ක් කියලා කියන්නේ 10ක් 20 30 40. එතකොට මට ඕන වෙලාවක 8 මාක් කරන්න ඕන නම් මට පුළුවන් මේ කුඩා කොටු 10ට අදාළව 8 කියලා කියන්නේ මේ කුඩා කොටු වලින් 8 වෙනි කොටුව. මට 21 මාක් කරන්න අවශ්‍ය වුණොත් මේ කුඩා කොටු වලින් 21 කුඩා කොටු 20යි එකක් ආව නම් ගානට 21 ගන්න පුළුවන්. අන්න ඒක ගැන ඔයා ගොඩක්ම තේරුම් අරගෙන වැඩේ කරන්න ඕනේ. ඉතින් එහෙම කරා නම් ඔයාලට සමුච්චිත සංඛ්‍යාත වක්‍රේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඇඳ ගන්න පුළුවන්. ඒත් එක්කම මම මේ වෙලාවේදී මේක පටන් ගන්න 22. එහෙනම් 22 ඉඳන් ආයි පාරක් මේ 22 ඉඳන් මම මේක 10ට මාක් යා කරලා තිනවා. මේක මට බිඳුවට යා කරන්න බෑ. ඒක ඔයාලට තේරෙන්න ඕනේ. ඊට පස්සේ මේගොල්ලෝ මේක ඇතුලේ ප්‍රශ්න ටිකක් අහනවා. මොකද අඳින්නලද සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇසුරෙන් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න වැඩිම ලකුණු ලබාගත් සිසුන් 50ක් වෙන් කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න කියන්නේ නිකන් නෙමෙයි. වාට ඒ ඇසුරෙන් ප්‍රශ්න ටිකක් අහන්න. වැඩිම ලකුණු ලබාගත් ළමයි 50. ඒ කියන්නේ කොහොම හරි ළමයි 50ක් මේකෙන් අයින් කරන්න ඕනේ. එතකොට ළමයි ගාන කීයයිද? ළමයි ගාන ඔක්කොම 32ක් ඉන්නවා. මේ ළමයි 32කින් ළමයි 50ක් වෙන් කර ගන්නවා කියන්නේ මෙතනින් ළමයි 16ක් කඩා ගන්නවා කියන එකනේ. එහෙනම් ළමයි 16ක් කඩා ගන්න නම් මෙතන මේ 2 8 ළමයි 8 වෙනිය වෙනකන් ඉන්නවා. 16 වෙනියට අදාළ ලකුණු ප්‍රමාණය කීයද කියලා අපිට මෙතනින් ගෙස් කරන්න එහෙම විදියක් නෑ. අන්න ඒකට තමයි සමුච්චිත සංඛ්‍යාත වක්‍රයෙන් මෙතන ඉන්න 16 වෙනියට අදාළ ලකුණු කීයද කියලා බලන එක තමයි ඔය වෙලාවේදී කරන්නේ. ඔයා හොඳට තේරුම් ගන්න. ඔයගේ පොයින්ට්ස් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න වෙන්නේ නෑ. සමහර ලාවට නිකන් කටපාඩමින් ඉගෙන ගත්තත් මම ඒකයි මේ වෙලාවේදී පැහැදිලි කරලාම කියන්නේ. මේ වෙලාවේදී මේ 16 වෙනියා 16 වෙනියට අදාළ ලකුණු ගන්න එක තමයි මේ වෙලාවේදී මේ හොයන්නේ. එහෙනම් ඔයා මොකද්ද කරන්නේ? ළමයි 32කින් 16 වෙනියා හොයනවා කියලා කියන්නේ 50ක් අයින් කරන්න ඕනේ. 50ක් තමයි බලන්නේ. වැඩිම ලකුණු වල 50ක්. එහෙනම් ඔයා මොකද්ද කරන්නේ? ළමයි ගාන 32යි. 32කින් 150ක් කියන්නේ කොච්චරයිද කියලා බලනවා. ඒ කියන්නේ දෙකෙන් එකක්. ඒ කියන්නේ 16 ළමුන් 16ක්. ළමුන් 16ක් අයින් කරගන්න ඕනේ. එතකොට ඔයා මේ ඉන්න ළමුන් 16 බැලුවොත් ළමයි මෙතනට වෙනකන් 32ක් ඉන්නවා. මෙතනින් බලනවා 16 වෙනියට අදාළ ලකුණු ගණන කීයයිද? එහෙනම් ඊට වඩා වැඩි ලකුණු ටික තමයි තෝරගන්න ඕනේ. එහෙනම් ඔයාලට පුළුවන් මෙතනට ගිහිල්ලා මම මේ වෙලාවේදී 15 16 වෙනියට අදාළ ලකුණු ප්‍රමාණය කීයද කියලා බලනවා. ඉතින් ඔයාලට පුළුවන් විභාග වෙලාවටත් ඔගොල්ලෝ ප්ලෑනින් කරන්න එපා.
මම මේ වීඩියෝ එකට පැහැදිලි වෙන්න විතරයි මේ පෑන් පාවිච්චි කරන්නේ. නැත්නම් වඩ පුළුවන් මේ හැම එකම පැන්සලෙන් කරන්න. ඉතින් මැද ඉන්න ළමයා තමයි මට මෙන්න මෙහෙම මාක් කරාම ආවේ. ඒ කියන්නේ මෙන්න මේ මම 16 වෙනි ළමයාව තේරුවා මෙතන 10යි 5යි 15යි. විතර 16 වෙනියට අදාළව ලකුණු ගන්න කියලා කියන්නේ 30යි 35යි 36යි. එහෙනම් අන්න ඒ ළමයා 16 වෙනි ළමයා කියලා කියන්නේ 36යි. එහෙනම් ලකුණු 36ට වඩා වැඩි ලකුණු. ඒ සඳහා තෝරාගත්තේ කුමන ලකුණට වැඩි සිසුන්ද? ඒ කියන්නේ ළමුන් 16ක් ගන්න නම් 36ට වැඩි ළමුන් තමයි තෝරගන්න ඕනේ. ඉතින් ඒක ගොඩක් හොඳ ප්‍රශ්නයක්. අපි බලමු ඊළඟ එක. මෙම ලකුණු වල අන්තස් චතුර්ථක පරාසය සොයන්න. අපි දන්නවා අන්තස් චතුර්ථක පරාසය හොයන්නේ පළමු චතුර්ථකය, දෙවන චතුර්ථකය, තුන්වන චතුර්ථකය කියලා අපි චතුර්ථක ටිකක් හොයනවා. ඒ චතුර්ථක වල තුන්වන චතුර්ථකයත් පළමු චතුර්ථකයත් අතර වෙනස තමයි අන්තස් චතුර්ථක පරාසය කියලා කියන්නේ. එහෙනම් අපිට පුළුවන් අපි දන්නවා චතුර්ථක වල සූත්‍ර මොකද්ද? පළමු චතුර්ථකය කියලා කියන්නේ Q1 සමානයි 4න් 1යි n ධන 1 වන පිහිටුම. දෙවන චතුර්ථකය තමයි අපි අර මැද පිහිටීම කියලා හෙව්වේ. ඒක අපිට පුළුවන් 2න් 1යි n ධන 1 වන පිහිටුම. Q3 කියලා කියන්නේ 4න් 3යි n ධන 1 වන පිහිටුම. චතුර්ථක වල සූත්‍ර වලට පාඩම් නම් ඔයාලට මෙන්න මේ සූත්‍ර ටික හොඳට පාඩම් තියෙන්න ඕනේ. චතුර්ථක වලට දත්ත ටික දුන්නොත් හොයන්න. හැබැයි දැන් මේ වෙලාවේදී ඔයාට ඔය චතුර්ථක සූත්‍රවල විතරක් පාඩම් කරන් ගිහිල්ලා මෙන්න මෙහෙම සමුච්ච සංඛ්‍යාත වක්‍රයක් ඇඳලා ඒ ඇසුරෙන් හොයන ගානක්වත් කරලා නැති කෙනෙක් නම් ඔයා ආයි පාරක් මේ ගානට අහු වෙනවා. මොකද්ද? මේ වෙලාවේදී n කියන්නේ දත්ත ගානනේ. ඒ කියන්නේ දත්ත ගාන කීයයිද? දත්ත ගණන 32යි. මේ වෙලාවේදී පළවෙනි චතුර්ථකය හොයන්නේ යද්දි Q1 සමානයි 4න් 1යි 32 ධන 1. ඒ කියන්නේ 33 බෙදීම 4 ඔයාට එන්නේ දශම සංඛ්‍යාවක් තමයි මෙතන එන්නේ. දැන් ඔයා දශම පිහිටීමක් තමයි මෙතනින් දැන් හොයන්න ඕන. ඔයා ආයි ගාන වරද්ද ගන්නවා. මොකද එක පොයින්ට් එකක් දන්නේ නැති නිසා. මේ ගාන මම එකයි කිව්ව හොඳ ගානක් කියලා. මොකද්ද මේ පොයින්ට් එක? චතුර්ථක හොයද්දී චතුර්ථක මේ තියෙන වෙලාවේදී දත්ත ප්‍රමාණය 30 හෝ 30ට වඩා වැඩි නම් අන්න ඒක ඔයා අන්නේ කියන අදහස ඔයාගේ ඔළුවේ තියෙනවනම් දත්ත ගාන 30 හෝ 30ට වඩා වැඩි නම් මොකද්ද කරන්න ඕනේ? මේ කියන සූත්‍ර ටික ඔක්කොටම n ධන 1 වෙනුවට n දාලා තමයි හදන්නේ. එතකොට මේ කියන සූත්‍ර ටිකේ ඔක්කොම Q1 සමානයි 4න් 1යි n, Q2 සමානයි 2න් 1යි n, Q3 සමානයි 4න් 3යි n විදිහට තමයි ওই සූත්‍ර ටික හැදෙන්නේ. මොකද දත්ත ගාන 30 හෝ 30ට වඩා වැඩි නිසා. ඒක ඊටාම වැදගත් පොයින්ට් එකක්. O level විභාගෙදී අනිවාර්යෙන් චෙක් කරන්න පුළුවන් ආයේ කාරණාව දන්නවද කියලා. එහෙනම් දැන් මේ වෙලාවේදී ඔයා පළවෙනි චතුර්ථකයේ, දෙවෙනි චතුර්ථකයේ, තුන්වෙනි චතුර්ථකයේ හොයනවා. අන්ත චතුර්ථක පරාසය වෙනවා නම් Q1 සහ Q3 විතරයි අවශ්‍ය වෙන්නේ. අපි බලමු Q1 ට අදාළ පිහිටීම. Q1 කියලා කියන්නේ 4න් 1යි n ධන 1 දාන්නේ n විතරයි. එහෙනම් 32 බෙදීම 4 කියලා කියන්නේ 8 වන පිහිටුම. මං 8 වන පිහිටුමට අදාළ පිහිටුම හොයාගත්තොත් ඒකේ පළවෙනි චතුර්ථකය හොයාගන්න පුළුවන්. Q3 කියලා කියන්නේ 4න් 3යි n ධන 1. නමුත් මට n ධන 1 දාන්න බෑ. දත්ත ගාන 30ට වඩා වැඩි. එහෙනම් 4න් 3යි 32යි. ඒ කියන්නේ 20 8 වරක් 3 24යි නේ. 24 වන පිහිටුම. එහෙනම් මම මේ වෙලාවේදී කරන්න ඕනේ මොකද්ද? 8 වන පිහිටුමත් හොයන්න ඕනේ. 24 වන පිහිටුමත් හොයන්න ඕනේ. අන්නේ දෙන්නගේ වෙනස තමයි අන්තස් චතුර්ථක පරාසය. හරි. දැන් මම බලන්නම් මෙතනින් 8 වන පිහිටුම කියන්නේ කීයද කියලා. මේ වෙලාවේදී මට 8 වන පිහිටුම නම් අපි ලක්ෂ ලකුණු කරද්දිම 8 වන පිහිටුම අපි කරා. ඒක නිසා 8 වන පිහිටුම හොයන එක ප්‍රශ්නයක් නැහැ. 8 වන පිහිටුම කියන්නේ හරියටම 30යි කියලා එනවා. ඔන්න ඕක තමයි Q1 ට මෙනාගේ. Q1 I 24 වන පිහිටුම එනවා. 24 වන පිහිටුම කියලා කියන්නේ මෙතනින් මම පස්සේ zoom කරලා පෙන්නන්නම්. 20 21 22 23 24 24 කියලා කියන්නේ මෙතන.
24 වන පිටුම තමයි Q3 කියලා කියන්නේ. ඒ කියන්නේ 43යි. හරි. ඒ කියන්නේ 8 වන පිටුම කියලා කියන්නේ 30යි. 24 වන පිටුම කියලා කියන්නේ 43යි. එහෙනම් Q3 ඍණ Q1 කියලා කියන්නේ 43න් 30ක් අඩුනාම 13. ඔන්න ඔහොමයි කරන්නේ. මම මේ පිටුම් ටික පෙන්නන්නම් ආයි. අපිට මෙතන ආව 8 වන පිටුම. ඒතර 8 වන පිටුම කියලා කියන්නේ මෙතන 10 වන පිටුම නේ 10ට දෙකක් කුඩා කොටු දෙකක් අඩු කරලා මම මේ පිටුම ගත්තා. ඒක 30 කියලා ගත්තා. ආයි මට 24 වන පිටුම අවශ්‍ය වුණා. 24 වන පිටුම කියලා කියන්නේ මෙතන තියෙන්නේ එහෙනම් 20යි 21යි 22යි 23යි 24යි 24ට අදාළ මෙන්න මේ ලක්ෂය. ඒ කියන්නේ ගානටම මෙතනට එනකොට ආයි මෙතනත් මම බෙදා ගන්න පුළුවන් විදිහට තියෙන්නේ 40 45 50. එහෙනම් කුඩා කොට තුනක් කියලා කියන්නේ ගානට 43යි. ආයෙන 43න් 30ක් ගියා නම් උත්තරේ 13යි. මට මෙහෙම ලේසියෙන් ගන්න පුළුවන් උනේ මොකක් නිසාද? ඔයා මෙන්න මේවා බෙදා ගනිද්දී මේ හැම කොටුවකටම අදාළ නිරූපණය වෙන සංඛ්‍යාව ලියන් බෙදා ගන්න පුළුවන් විදිහට තමයි ගන්න ඕනේ. මම මේ මොකද ගත්තේ කුඩා කොටු 10ක්. එතකොට මෙතන තියෙන හැම 10 බිඳුව ඉඳන් 10 වෙනකන් ඕන සංඛ්‍යාවක් කියවන්න පුළුවන්. 10 ඉඳන් 20 කියලා කියන්නේ මේ දෙන්න මැද ඕන සංඛ්‍යාවක් මට මේ ඇතුළේ නිරූපණය කරන්න පුළුවන්. නමුත් ඒක බෙදෙන්නේ නැති සංඛ්‍යාවකට ඔයා ගත්තොත් ඔයාට මේ විදිහට ලේසියෙන් කරගන්න බෑ. ඒක ගොඩක් අය වරද්ද ගන්න දෙයක්. ඒක එහෙම කරගන්න එපා. ගානට බෙදෙන පරිමාණයකට දාගන්න. ඉතින් මේ පාර 2025 ලියන කෙනෙක්ට මේ ගාන මං කියන්නේ අනිවාර්යයෙන්ම කරලා යන්න. මේ ගානක් ස්ථිරවම එන්න පුළුවන්. මට වැඩි විශ්වාසයක් තියෙනවා පහුගිය පේපර් එක බලද්දී සමුච්චය සංඛ්‍යාත වක්‍රයක් අඳින නැත්නම් ජාල රේඛයක් මේ ජාල රේඛය අඳින එකත් මේ වගේම දෙන්න පුළුවන්. ඉතින් මේ ගානේ මීට වැඩි සාකච්ඡා කරන්න දෙයක් නැහැ. මම මෙතන තියෙන හැමදේම සාකච්ඡා කරා. අවශ්‍ය පින් පොයින්ට් ටික කිව්වා. ඉතින් මේ ගාන හොඳට අධ්‍යයනය කරන්න. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් වීඩියෝ එකේ සමහර ගැටලු ඔයාලට තේරුම් නැත්නම් මම පැහැදිලි කරපු දේ ඔයාලට තේරුම් නැත්නම් මේකේ මොනවා හරි වැරදීමක් වෙලා තියෙනවා නම් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා පෙන්නන්න. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. තව එක ගානයි තියෙන්නේ. ඒකත් මම දැන්ම වීඩියෝ එක කරලා ඉවර කරනවා. ඒකත් අප්ලෝඩ් කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. එතකන් හැමෝටම ජය. ඒකක් වෙනුවෙන් වැඩ කරන්න.